අද කියලා දෙන්න යන්නේ පොඩි වචනයක තේරුමක්. වංශ කියන වචනේ අහලා තියෙනව නේද? මහා වංශය, තූප වංශය, දීප වංශය. ඔයි හැම වචනයකම අවසානයේ වංශ කියලා කැලලක් තියෙන්නේ. ඒ වචනේ තේරුම දැනන් හිටියද? අද කියලා දෙන්න යන්නේ තේරුම මොකද්ද කියලා. වංශ කියලා ප්‍රධාන අර්ථ දෙකක් තියෙනවා. ඔය උතන දීප වංශය, මහා වංශය ඒ වගේ කියලා කියන්නේ එතන පරම්පරාව කියන අර්ථය තියෙන්නේ. වංශ කතා කියලා කියන්නේ පරම්පරා කතාව කියන එක. එතකොට වංශ කියන එකට තවත් අර්ථයක් තියෙනවා. මොකද්ද? ඒ අර්ථය තමයි උණ ගහට වංශ කියලා කියනවා. දැන් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මෙතන උණ ගහක් තියෙනවා. මේ උණ ගහේ පුරුකින් පුරුක සම්බන්ධ වෙලා තමයි මේ උණ ගහ උස ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ පුරුකෙන් පුරුක සම්බන්ධ වෙලා මේ ගහ හැදෙනවා වගේ අපේ පරම්පරාවත් පුරුකෙන් පුරුක ඇවිල්ලා තමයි එකතු වෙලා අපි අද දක්වා මෙහෙම ඉන්නේ. එතකොට මෙන්න මේ ප්‍රධාන අර්ථ දෙක තියෙනවා. තව අර්ථයක් තියෙනවා. වංශ කියලා කියනවා මේ කියන වචනයට අමතරව පාලියෙන් කියනවා වේලු කියලා කියනවා මේ උණ ගහට. ඒකත් දැනගෙන ඉන්න හරි ලස්සනයි වැදගත් මේ දැනගෙන ඉන්න එක. කොහොම නමුත් වංශ කතාව කියන එකේ අර්ථය තමයි පරම්පරා කතාව. වංශ කියන වචනේ ප්‍රධාන අර්ථ දෙකක් තියෙන එකක්. ඒ පරම්පරා කතාව කියන එක. දෙවෙනි අර්ථය තමයි උණ ගහට කියන්නේ. ඒකට උණ ගහත් පුරුකම් පුරුක සම්බන්ධ වෙලා හැදෙලා තියෙන. ඉතින් ගොඩක් වෙලාවට මේ අර්ථ දෙකෙන් වංශ කතා නැත්නම් වංශ කියන වචනය ප්‍රසිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අද දන්නවා සරලව වංශ කියන වචනේ තේරුම මොකක්ද කියලා. ඊට පස්සේ